කොහොමද ඉතින් ඔයාලට මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දන්නවනේ මම ඔයාලත් එක්ක හෙයා කියා challenge එකක් පටන් ගත්තා කියලා. කොහොම හරි ඒකේ වීඩියෝත් තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට කොණ්ඩේ කපලා කොහොම හරි මම පිට මැද්දට වවා ගත්තා. මේ ඉතින් කර්ලි කොණ්ඩයක් වවන එක ගොඩක් අමාරුයි. ඉතින් මේ පාර මට සෑහෙන කාලයක් ගියා පිට මැද්දට කොණ්ඩේ වවා ගන්න. හරිද? ඊට පස්සේ මම ආයෙම කොණ්ඩේ කැපුවා. හරිද? ඉතින් මම මේ පාර කොණ්ඩේ රවුමට කපලා තියෙන්නේ. ඉතින් ආයෙම එක ගානට කොණ්ඩේ වවා ගන්න තමයි මම හදන්නේ. හරිද? ඉතින් ඉස්සරින් දැම්ම මම පාවිච්චි කරපු හෙයා පැක් එකක් අරගෙන තමයි මේ වීඩියෝ එකෙන් ගේන්නේ. මේ හෙයා පැක් එක හැදෙන්නේ උළුහාල් වලින්. ඉතින් අපේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ උළුහාල්. ඒ වගේම තමයි මේක ගොඩක්ම වැදගත් වෙන්නේ හිස්සොරි තියෙන කෙනෙක් ඉන්නවා නම් හිස්සොරි සුවපත් කර ගැනීම සඳහා මේ හෙයා පැක් එක වැදගත් වෙනවා. ඊට පස්සේ අමතර වාසියක් ලෙස ඔයාගේ කොණ්ඩෙත් මේ හෙයා පැක් එකෙන් වවා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් හෙයා පැක් එකක් ඇප්ලයි කරගන්නේ සතියකට එකපාරක්. ඒ කියන්නේ මාසෙටම හෙයා පැක් 4යි අපිට ඕනි වෙන්නේ. වාන්නේ දැන් මම YouTube channel එකක් කරන හින්දා තමයි මට එකම සත්කාරයක් දිගටම කරන්න බැරි. ඉතින් ඔයාලට එකම සත්කාරයක් අඩුම මාසික කාලයක් එක දිගට කරොත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. වැඩි කතා නැතුව මේක හදාගන්නේ කොහොමද කියලා කියන්න. ඉතින් මේකට අපිට ඕන වෙනවා උළුහාල්. ඉතින් ඔයාලට උළුහාල් ගන්න පුළුවන් බෙහෙත් බඩු කඩවල් වලින්. ඒ වගේම එඬරු තෙල් ඕන වෙනවා, සුදු පොල් තෙල් ඕන වෙනවා, ඒ වගේම විටමින් E ඕන වෙනවා. ඉතින් මේක හදාගන්නේ මෙන්න මෙහෙමයි. උළුහාල් ටික භාජනයකට උළුහාල් එකතු කරලා වතුර එකතු කරලා ඔයාලා ඒක පැය 12ක් වගේ පෙඟෙන්න හරින්න ඕනේ. කියන්නේ අද පාවිච්චි කරනවා නම් ඔයාලා හෙට රෑ වගේ මේ උළුහාල් ටික පෙඟෙන්න දාලා තියන්න ඕන. ඊට පස්සේ උළුහාල් වතුර ටික වෙනම ස්ප්‍රේ බොටල් එකකට දාගන්න. ඒක ඔයාලට හෙයා ටොනික් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් තියෙන්නේ මේ උළුහාල් ටික වෙනම බ්ලෙන්ඩර් කප් එකකට දාලා අර තාඹපු උළුහාල් වතුරත් එකතු කරලා මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මේ පේස්ට් එකක් විදියට මම හොඳටම මේක බ්ලෙන්ඩ් කරගෙන තියෙන්නේ. දැන් ඊට පස්සේ මම මේකට එඬරු තෙල් මේසේ හැන්දක් වගේ එකතු කරගන්නවා. මට දෙයක් කියන්න බැරුණා මේ හෙයා පැක් එක මාර විදියටම කර්ලි හෙයා එකක් තියෙන අයගේ කර්ලි සෙට් වෙන්නත් මේ උළුහාල් මං ඉස්සරින්ම පාවිච්චි කරා. එතකොට අර කොණ්ඩේ කර්ලි ගතියත් වැඩි වෙනවා මේ හෙයා පැක් එක නිසා. ඊට පස්සේ මම මේකට සුදු පොල් තෙල් මේස හැන්දක් දානවා. දැන් නම් මම මේ ගෙදර හදාගත්තු ඔයිල් එකෙන් තමයි දාගන්නේ තෙල් මේස හැන්දා. ඊට පස්සේ විටමින් E කරලක තෙල් මේ විදිහට එකතු කරලා හොඳට මේ මිශ්‍රණය මිශ්‍ර කරගන්න ඕනි. දැන් ඉතින් අපේ හෙයා පැක් එක හදාගෙන ඉවරයි. දැන් අපේ හෙයා පැක් එක රෙඩි වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ ඇප්ලයි කරගන්න. මම ඔයාලට කිව්වා සතියකට එකපාරක් යූස් කරලා බලන්නකෝ. අනික තමයි පළවෙනි පාරෙම ඔයාලට හිස්සොරි තත්ත්වය මාර්ජනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කොණ්ඩේ වවා ගන්න පුළුවන්. අඩුම තරමේ මාස දෙකක් වගේ කාලයක්වත් යූස් කරලා බලන්න. මං කියන්නම් කොහොමද මම මේක ඇප්ලයි කරගන්නේ කියලා. මෙන්න මේ විදියට සෙක්ෂන් වලට කොණ්ඩේ බෙදා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට හිස් කබලේ හොඳට ආලේප කරගන්නවා. ඊට පස්සේ මං ආයෙම මෙන්න මේ විදිහට තමයි කොණ්ඩෙට ආලේප කරගන්නේ. ඉතින් හිස් කබලේ විතරක් නෙමෙයි හෙයා එකෙත් මේක ඇප්ලයි කරගන්න ඕන. ඉතින් මම මේ විදිහට මුළු කොණ්ඩෙම මේ හෙයා පැක් එක ඇප්ලයි කරගන්නවා. ඉතින් මම මේ හෙයා පැක් එක මුළු කොණ්ඩෙටම ඇප්ලයි කරගත්තට පස්සේ කොණ්ඩේ සෝදලා ඉවත් කරගන්නවා. ඉතින් ඔයාලට ෂැම්පු පාවිච්චි කරලා සෝදලා ඉවත් කරගන්න පුළුවන්. ඉතින් උළුහාල් කියන්නේ ගොඩක් සීතල සත්කාරයක්. ඒ නිසා හොඳට අවුව තියෙන වෙලාවක මේක කරන්න. එතකොට නැත්තම් අර සෙම තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් නේ.
දැන් ඔන්න මම මුළු කොණ්ඩෙටම මේ හෙයා පැක් එක ඇප්ලයි කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ හරියට විනාඩි 45කට පස්සේ සෝදලා ඉවත් කරගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.